ඔයාලා අහලා තියෙනවද? හාමුදුරුවන්ට දෙන දානි උන්වහන්සේලා රණ්ඩු වුණොත් බල්ලන්ටයි කපුටන්ටයි විසි කරන්න කියලා සෙල්ලිපියක ලියපු පන්සලක් ගැන. ඔව් අද අපි යන්නේ අන්න ඒ වගේ අමුතුම කතාවක් හැංගිලා තියෙන හැබැයි හරිම හුදකලා සුන්දර ඉසව්වකට. මේක හද්දි ගොඩක් අයට මතක් වෙන්නේ මිහින්තලේ කළුදිය පොකුණ වෙන්න පුළුවන්. හැබැයි නෑ. ඒකත් එක්ක මේක පටල ගන්න එපා. මේ තියෙන්නේ දඹුල්ලේ කළුදිය පොකුණ. හරියටම කිව්වොත් මාතලේ දිස්ත්‍රික්කයේ වගපහන පල්ලේසිය පත්තුයි. කුඹුක්කන්දන් වල ඉඳන් හැතැප්ම 1.5 විතර ගියම මේක හමු වෙනවා. එරවලගල. එහෙමත් නැත්නම් පෙරවලගල කඳුපන්තිය පාමුල තියෙන දැවැන්ත ආරාම සංකීර්ණයක නටබුන් තමයි මෙතන තියෙන්නේ. දඹුල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 16ක් දුරින් තමයි මේ භූමිය තියෙන්නේ. මනරම් කණ්ඩලම වැව පහු කරලා ලන්දු කැලා සහ කුඹුරු මැදින් යන මාර්ගය මාරම ලස්සනයි. එතනට ගියාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කම්කරුවෙක් දෙන්නේ කැරෙන්න වෙන කිසිම කෙනෙක් ඔයාලට හමු වෙන එකක් නෑ. ඒ තරමටම මේක හුදකලා පුරාවිද්‍යා භූමියක්. ඔයාලට හිතන්න පුළුවන් මේක නිකම් පන්සලක් කියලා. නෑ. මේකේ ආකෘතිය ඊට වඩා වෙනස්. මේ ආරාමයේ ගොඩනගලා තියෙන්නේ පබ්බත විහාරය. එහෙමත් නැත්නම් පංචාවාස ක්‍රමයට. ඒ කියන්නේ මංජුශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ විස්තර කරන විදිහට දියාගලකින් වටවුණු වේදිකාවක් උඩ තමයි මෙහි ප්‍රාථමික ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. ආරාමේ ප්‍රධාන ගොඩනැගිලි විදිහට මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්තූපයක් සහ දල වශයෙන් කපපු දැවන්ත ගල්කණු ආධාරයෙන් හදපු ගොඩනැගිලක් තියෙනවා. මේවා කඳු බෑවුමේ මලු කිහිපයක් විදිහට සකස් කරලා දියාගලකින් වට කරලා තියෙන්නේ. මේ මලු පහු කරගෙන කන්දට නගිද්දී භූමිය සම්පූර්ණයෙන්ම ගල්කුළු බවට පත් වෙනවා. ඒ විශාල කළුගල් අතරේ පුරාණ කාලේ බෞද්ධ මුනිවරුන් භාවනා කරපු කටාරම් කෙටු ස්වාභාවික ගල්ලෙන් 12ක් හමු වෙනවා. හැබැයි මේ හෙක්ටයාර් 40ක, ඒ කියන්නේ අක්කර 100ක රක්ෂිතය ඇතුලේ ලේන් 69ක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. පොඩ්ඩක් ඉන්න. නම ගැන කියන්න අමතකුණානේ. මේකට කඩුබිය පොකුණ කියන්නේ ඇයි? ස්තූපයට නිරිත දෙසින් අඩි 750ක් විතර දුරින් සුන්බුන් පිරුණු පොකුණක් තියෙනවා. ඒකේ පිරීලා තියෙන කාල වර්ණයෙන් යුතු මඩ සහිත ජලය නිසා තමයි මේ අద్භූත භූමියට කළුදිය පොකුණ කියන නම ලැබිලා තියෙන්නේ. දැන් අපි යමු මේ භූමියෙන් හොයාගත්ත සෙල්ලිපි 3ට. පළවෙනි එක තියෙන්නේ ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩිපෙළක තියෙන සරල මුරගලක. ඒක ක්‍රිස්තිය වර්ෂ 7 වෙනි සියවසට අයිති. හැබැයි වැදගත්ම දේ තියෙන්නේ දෙවනි සෙල්ලිපියේ. ඒක තියෙන්නේ ස්තූපයට අඩි 400ක් විතර නිරිත දෙසින් පිහිටි ලෙනක. 9 වෙනි ශතවර්ෂයට අයිති මේ සෙල්ලිපියේ අකුරු ටිකක් නොසලකිලිමත් විදිහට කොටලා තියෙන්නේ. හැඩයත් වෙනස් වෙනවා. හැබැයි ලෙනක් ඇතුලේ තිබ්බ නිසා අදටත් හොඳ මට්ටමක තියෙනවා. ආචාර්ය පරණවිතාන මහතා පවසන විදිහට මේක දෙවන සේන රජුට හෝ හතරවන කාශ්‍යප රජුට අයිති වෙන්න පුළුවන්. ඒත් වැඩි ඉඩක් තියෙන්නේ දෙවන සේන රජුගේ. එනම් ක්‍රිස්තු වර්ෂ 853ත් 887 අතර කාලයටයි. අන්න ඒ සෙල්ලිපියෙන් තමයි හෙළිවෙන්නේ 9 වෙනි සියවසේදී මේ ආරාමයට කිව්වේ දකිනගිරි නැත්තම් දක්කිනගිරි ආරාමය කියලා. මේකේ තියෙන්නේ දලනා කියන පුද්ගලයා කරපු පරිත්‍යාගයක් ගැන. එයා හාමුදුරුවන්ට දිනපතා සහල් සහ කිරි දෙන්න රත්රන් කලං 23ක් පූජා කරලා තියෙනවා. හැබැයි එයා කොන්දේසි 2ක් දානවා. එකක් සහල් අමුවෙන් දෙන්න බෑ. අනිත් එක තමයි භික්ෂූන් අතරේ මතභේදයක් රණ්ඩුවක් ඇති වුණොත් ඒ ආහාර කාක්කන්ටයි බල්ලන්ටයි විසි කරන්න ඕනේ කියලා. පැහැදිලිවම දලනා හිතලා තියෙනවා අඬ දබර කරගන්න භික්ෂූන්ට වඩා සත්තු දානය ලබන්න සුදුසුයි කියලා. ඒ කාලේ මිනිස්සුන්ගේ තිබ්බ විවෘත අදහස් කොහොමද නේද? දෙවන ශිලාලේඛනයේ තියෙන්නේ ස්තූපයට දකුණින් අඩි 250ක් විතර දුරින් නටබුන් වූ ගොඩනැගිල්ලක් ළඟ ගල් පුවරුවක. අර්ධ වශයෙන් හානි වුණු මේ සෙල්ලිපිය 4 වන සීන රජුගේ කාලයට අයිති. ඒකෙත් මේකේ නම දක්කිනගිරි විදිහටම සඳහන් වෙනවා. මහාවංශයට අනුව මේ දක්කිනගිරි විහාරයේ ඉදිකිරීමේ ගෞරවය යන්නේ ක්‍රිස්තු පූර්ව 137ත් 119 කාලේ හිටපු සද්ධාතිස්ස රජතුමාට. ඊට පස්සේ චූල වංශයේ සඳහන් වෙනවා ධාතුසේන රජතුමාත් මේකට ගොඩනැගිලි ඉදි කළා කියලා. ඒ වගේම පළමුවන අග්ගබෝධි රජතුමා උපෝසථාගාරයක් හැදුවා කියලත් පස්වන කාශ්‍යප රජතුමා මේකට ගම්මානයක් පූජා කළා කියලත් ඉතිහාසයේ ලියවිලා තියෙනවා. 1979-80 කාලේ තමයි කළුදිය පොකුණ ස්තූපයේ කැණීම් කරලා අද ඔයාලට දකින්න පුළුවන් විදිහට සංරක්ෂණය කළේ. ඉතින් ඔයාලත් කවදා හරි දඹුල්ලේ ගියොත්, කණ්ඩලම පැත්තේ ගියොත් සද්දබද්ද නැති මේ අද්භූත ඒ වගේම ඓතිහාසික කළුදිය පොකුණට ගිහින් එන්න අමතක කරන්න එපා. ගිහින් බලන්න ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ හැංගිලා තියෙන අතීත රහස්.
එහෙනම් තවත් මේ වගේම අපූරු ඉතිහාස කතාවකින් අපි ආයිම හමුවෙමු. එතකං පරිස්සමින් ඉන්න.